ස්ක්‍රීන් එකේ පෙන්වන සයිට් එකට ගිහින් රෙජිස්ටර් ටැබ් එක ක්ලික් කරන්න. දැන් මෙතනට ඔයාගේ නම, ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක දීලා රෙජිස්ටර් බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයා දුන්න ඊමේල් එකේ ඉන්බොක්ස් එක චෙක් කරන්න. ඒකට ඇවිත් තියෙන වෙරිෆිකේෂන් ලින්ක් එක ඕපන් කරලා ක්ලික් කරන්න. වෙරිෆිකේෂන් එක සක්සස් වුණාට පස්සේ ආයෙත් ඩෑෂ්බෝඩ් එකේ ලොගින් පේජ් එකට ඇවිත් වෙරිෆයි කරපු ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොගින් වෙන්න. පළවෙනි පාරට ලොග් වෙද්දී ඔයාට පෙනේවි ඩිවයිස් ඩ්‍රොප් ඩවුන් එකේ කිසිම ඩිවයිස් එකක් පෙන්වන්නේ නැහැ කියලා. දැන් අපි ඩිවයිස් එකක් ඇඩ් කරමු. මෙතන තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරලා ඔයා කැමති පැහැදිලි ඩිවයිස් නේම් එකක් ටයිප් කරලා ඇඩ් ඩිවයිස් දෙන්න. දැන් ඩිවයිස් එක ක්‍රියේට් වෙලා ඉවරයි. ඔයාට ඩෑෂ්බෝඩ් එකේ උඩ තියෙන ඩිවයිස් සිලෙක්ටර් එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට ඒ ක්‍රියේට් කරපු BMS ඩිවයිස් එක සිලෙක්ට් කරලා කෝඩ් කියන එක ක්ලික් කරන්න. එතකොට ඇක්ටිවේෂන් කෝඩ් එකක් ජෙනරේට් වෙයි. ඒ කෝඩ් එක කොපි කරලා තියාගන්න. අපිට ඒක ඉස්සරහට ඕන වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි ඩිවයිස් කන්ෆිගරේෂන් එක. අපි දැන් යමු ඔයාගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි Wi-Fi settings හදන හැටි බලන්න. Aerial link එක first time boot වෙද්දී ඒකෙන් Wi-Fi hotspot එකක් create වෙනවා. ඔයාලගේ ෆෝන් එක හරි කම්පියුටර් එක හරි මේ hotspot එකට connect කරගන්න. කනෙක්ට් කරලා browser එකේ මේ ස්ක්‍රීන් එකේ පෙන්වන IP එකට යන්න. ගිහින් එතන තියෙන scan Wi-Fi බටන් එක ප්‍රෙස් කරලා වටපිටාවේ තියෙන Wi-Fi networks connect වෙනකම් පොඩ්ඩක් ඉන්න. දැන් list එකෙන් ඔයාගේ Wi-Fi network එක select කරලා password එක enter කරන්න. ඊට පස්සේ test Wi-Fi connection දීලා connectivity එක හරියටම තියනවාද කියලා confirm කරගන්න. ඊළඟට scan BLE devices බටන් එක ප්‍රෙස් කරන්න. හැබැයි මතක තියාගන්න මේ වෙලාවේදී ෆෝන් එකේ තියෙන JK-BMS app close කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ෆෝන් Bluetooth එක BMS එකෙන් disconnect වෙලා තියෙන්නත් ඕනේ. දැන් Bluetooth list එකේ පෙන්වන JK-BMS නම select කරන්න. සාමාන්‍යයෙන් මේකේ default pin එක 1 2 3 4. ඔයා ඒක වෙනස් කරලා නම් තියෙන්නේ ඒ pin එක මෙතනට දීලා JK-BMS බටන් එක press කරන්න. Step wizard එකේ pairing successful කියලා වැටෙනකම් ඉඳලා ඉදිරියට යන්න. දැන් අපි අර කලින් dashboard එකෙන් copy කරගත්ත activation code එක මෙතනට paste කරලා test cloud connection දෙන්න ඕනි. මතක තියාගන්න. එක Aerial link එකකට connect කරන්න පුළුවන් එක JK-BMS එකක් විතරයි. තව device එකක් set කරනවා නම් අලුත් code එකක් ගන්න ඕනි. දැන් Wi-Fi BLE සහ cloud test ඔක්කොම pass නම් save and restart button එක press කරන්න. device එක restart වුණාට පස්සේ මෙතන active hop pending state එකක් පෙන්වයි. තත්පර කිහිපයකින් valid data ආවට පස්සේ device online කියලා කොළ පාටින් වැටේ. දැන් ඔයාට උඩ තියෙන device selector එකෙන් කැමති Aerial device එකක් select කරලා ඒකේ විස්තර බලන්න පුළුවන්. මෙතනින් ආට voltage, current, SOC, power, temperature වගේ main things වගේම current limits, balancing current, cycle count වගේ secondary things බලා ගන්න පුළුවන්. තව cell details open කරලා battery cell එකින් එකට voltage හා resistance අගයත් වෙන වෙනම බලා ගන්න පුළුවන්. device එකෙන් data එක නැවතුනොත් dashboard එක automatic offline කියලා රතු පාටින් වැටෙනවා.